YouTube Facebook එකෙන් ගේමක් ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් තමයි මං අද මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. මං අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා ලංකාවේ ලොකුම YouTube content creatorsලා 10 දෙනා කවුද කියලා. මේ ලිස්ට් එකේ 10 වෙනි තැන හම්බෙන්නේ අද දෙරණ YouTube නාලිකාවට. මේ YouTube නාලිකාවේ සබස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා මිලියන 3.83ක්. ලංකාවේ 9 වෙනියට ලොකුම YouTube නාලිකාව තමයි විනී ප්‍රොඩක්ෂන් කියලා කියන්නේ. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 3.86ක්. ලංකාවේ 8 වෙනියට ලොකුම YouTube නාලිකාව බවට පත් වෙන්නේ යොහානිගේ YouTube නාලිකාව. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 4.05ක්. ලංකාවේ 7 වෙනියට ලොකුම YouTube නාලිකාව බවට පත් වෙන්නේ සිරස TV. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 4.14ක්. ලංකාවේ 6 වෙනියට ලොකුම YouTube නාලිකාව තමයි පොඩි ළමයිට නිර්මාණය කරලා තියෙන කියුට් කියන මේ YouTube නාලිකාව. මේ YouTube නාලිකාව මිලියන 4.19ක් සබස්ක්‍රයිබ් කරලා තියෙනවා. ලංකාවේ 5 වෙනියට ලොකුම YouTube නාලිකාව තමයි අපි හැමෝම දන්න හිරු TV. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 5.24ක්. ලංකාවේ 4 වෙනියට ලොකුම YouTube නාලිකාව මොකද්ද? 4 වෙනියට ලොකුම YouTube නාලිකාව තමයි ස්වර්ණවාහිනිය කියලා කියන්නේ. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 5.27ක්. ඔන්න ඉතින් ලංකාවේ 3 වෙනියට ලොකුම YouTube නාලිකාව මොකද්ද? ශ්‍රී ලංකන් ක්‍රිකට් කියලා කියන්නේ 3 වෙනියට ලොකුම YouTube නාලිකාව. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 5.73ක්. ලංකාවේ දෙවනියට විශාලම YouTube නාලිකාව මොකද්ද? ලංකාවේ දෙවනියට විශාලම YouTube නාලිකාව තමයි TV දෙරණ කියලා කියන්නේ. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 6.51ක්. ලංකාවේ number 1 වැඩිම සබස්ක්‍රයිබර්ස්ලා ඉන්න YouTube නාලිකාව තමයි Wild Cook Book කියලා කියන්නේ. මේ YouTube නාලිකාව ශ්‍රී ලාංකිකයන් වන අපි හැමෝටම විශේෂ වෙච්ච YouTube නාලිකාව බවට පත් වෙනවා. මේ YouTube නාලිකාව තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මිලියන 10 සීමාව පහු කරපු පළවෙනි YouTube නාලිකාව. මේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියෙනවා මිලියන 10.9කට අධික පිරිසක්. මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් මගේ YouTube Facebook channels සබස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.